රැවුල් කොණ්ඩා වවාගෙන අපිරිසිදු හා අපිලිවෙල ජීවිතයකට හුරුවන ඔහු නිතරම බීමතින් බේබදු ජීවිතයක් ගත කරන්නේ ප්‍රේමයේ අහිමි වීමට හිත ශක්තිමත් නොවන බැවිනි. මෙය තමාගෙන්ම පලි ගැනීමකි. එකම එක ප්‍රේමයක් වෙනුවෙන් මුළු භවයක් කැප කරන පෙම්වතෙකුගේ පරමාදර්ශී මූර්තියක් සරත් මහත්තයාගේ චරිතයෙන් පෙනුනද පරම ආදර්ශයට ගත යුතු නොවන්නේ එම ජීවිතයේ අන්ධකාරය හා විනාශය වැළඳගත් මරණය එනතුරු වේදනාවෙන් මග බලා සිටින ජීවිතය අහිමි කරගත් ජීවිතයක් ගත කරන මිනිසෙකු මේ චරිතය තුල ආත්මය වී ඇති නිසාය. සරත් මහත්තයාට මේ ජීවිතය අත්වූයේ තමා නිසා බව සිතමින් සමාව අයදීමටත් ලංවීමටත් සිතා මාලා සරත් මහත්තයා බැලීමට ප්‍රදීපාගාරයට පැමිණේ. චිත්‍රපටයේ 121 වෙනි මිනිත්තුවේදී උන්මාද සිතුවම් මැවී බිඳේ ගීතය රූපරාමුවත් සමග දිස්වන්නේ එවිටය. ප්‍රේමයේ විරහව, වේදනාව හා පසුතැවිල්ල හදවතට වදිමින් දුක නම් වූ භාවයත් කරුණාව නම් වූ රසයත් නිසා මේ ගීතය අසද්දි net අගට කඳුලක් ගෙනේ. ඒ වටිනාකමේ ගෞරවයේ නියම හිමිකාරීත්වය සරත් දසනායකගේ අපූර්ව සංගීතයටත් භාව උද්දීපනයේ අසම සම හඬ ගුණදාස කපුගේ ස්වරයටත් මහාචාර්ය සුනිල් ආරියරත්නගේ අපූර්ව භාව රස උද්දීපනයේ ගේය පදවලටත් හිතේ කිසිම කහටක් නොමැතිව විදිය හැකිය. සමස්ත චිත්‍රපටයේම අර්ථයත් එක්තැම්ගේ නම් වූ සංකේතයක් උම්මාද සිතුවම් ගීතයේ පරිස්සමට තැන්පත් වී ඇති බව පෙනේ. පාළු හුදකලා වූ පෙම්වතාගේ එක්තැන් වූ පූර්ණ සියලු මනෝභාවයන්හි ප්‍රකාශනයක් ලෙසින් උන්මාද සිතුවම් ගීතය රචනා වී ඇත. සමස්ත චිත්‍රපටයේම ගීතෙන් කියන්නාසේය. දැනේ තවම මට මලේ සුවඳ පුද හඬා වැටෙන සිත සදා සරණ මට බින්දුනු පෙමින් කිනිගත් හදවත් තනි වේවි එක්තැම්ගේ පහත දැක්වෙන්නේ මේ ප්‍රේමයේ ඛේදයට පත්වන සරත් මහත්තයාගේ චරිතයට පනපවන ප්‍රවීණ රංගන ශිල්පී රවීන්ද්‍ර රන්දිනී මහතාගේ අදහස්ය. රවීන්ද්‍ර රන්දිනී මහත්මයා මෙහෙම කියනවා. මේක අපේ ගීත සාහිත්‍යයේත් ගීත වංශ කතාවෙත් අමරණීය ගීතයක්. ඇත්තටම මෙතනදී විශේෂයෙන් හර්බර්ට් රංජිත් පීරිස් අධ්‍යක්ෂකතුමා ගැන තමයි කතා කරන්න ඕන. මොකද ඔහු මේ ගීතයේ සංකල්පය ගැනයි ඇත්තටම මේ ගීතයට එකතු විය යුතු සංගීත භාණ්ඩ මොනවද කියන එකයි සරත් දසනායක මහත්තයත් එක්ක බොහොම ගැඹුරින් සාකච්ඡා කළා. මොකද මේ ගීතයට ඌමනාවන පසුබිම ඒ හැඟීම් එයාට නියමාකාරයෙන් නිරූපණය කරගන්නට ඕන වුණා. රංජිත් හොඳ සංගීතඥයෙක්. රෑ එළි වෙනකන් කියන ඕනෑම ගීතයකට එක ප්‍රස්තාරයක්වත් බලන්නේ නැතුව ඔහුට සර්පිනාව වාදනය කරන්න පුළුවන් තරම් සංගීතඥයෙක්. ඔය පැදුරු පාටිය කියන එකේ නිර්මාතෘ හර්බර්ට් රංජිත් පීරිස්. මේ ලංකාවේ පැදුරු සාජ්‍ය නැත්තම් පැදුරු පාටිය නිර්මාණයේ පුරෝගාමී නිර්මාතෘවරයා ඔහු. ඉතින් රංජිත් ඒ ගීතයේ තිබිය යුතු රිද්මය හා ගීතයේ තිබිය යුතු අනුවේදනීය හැඟීම් ඔක්කොම ගැන හුඟක් සරත් එක්ක සාකච්ඡා කළා. වාද්‍ය භාණ්ඩ පවා රංජිත් තමයි තීරණය කළේ. විශේෂයෙන්ම ගිටාරය, මවුත් ඕගන් කියන වාද්‍ය භාණ්ඩ දෙක ප්‍රමුඛව අනිත් වාදක භාණ්ඩවල ශබ්දය ඇහෙන්න නැති තරම් මේ ගීතය හැදුවේ. ඉතින් චිත්‍රපටය කරද්දිත් අපි රංජිත් එක්ක හරිම සමීපව වැඩ කරන්නේ. මගේ ඊටාම හිතවත් පපුව ඇතුලෙන් ආදරය කරපු මිත්‍රයෙක්. ඒ තරම් රසවත් මිනිස්සෙක් රංජිත් පීරිස් කියන්නේ. ඔහුට තිබුණ කලාකාමී දක්ෂකම් නම් ඔහු කවියෙක්, චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක්, තිරකථා රචකයෙක්, නම්බර 1 චිත්‍ර ශිල්පියෙක්. හරිම දක්ෂතා රසක් එකතැන තිබුණු මිනිහෙක්. ඉතින් ඔහු මාත් එක්ක මේ ගීතය පිළිබඳව හුඟක් කතා කළා. මම රංගපෑ චරිතයේ ප්‍රේමයෙන් පරාජිත වෙනවා. ඔහු ඒ ප්‍රේමය ප්‍රාර්ථනා කළත් තමන් වෙත නැවත ප්‍රාර්ථනා කළ ප්‍රේමය පැමිණියත් එයට හිස නමන්නේ නැහැ කියන එකම මතයක ඉන්නේ. ඔහුගේ ආදරය මේ පදපේලියෙන් පේනවා. දහසක් මල් මැද එකම මලයි පැතුවේ. ඒ මල කිමද සරදම් කර සැඟව ගී වර්දී එක හොට ගනි.
හරිද නේද? දහසක් මල් මැද එකම මලයි පැතුයි. එමල කිමද සරදම් කර සැඟවගී. දැනේ තවම මට මලේ සුවඳ පොද. තනි වේවි එක්ටැම්ගේ. එතකොට එක්ටැම්ගේ තනි වෙලා හිටියත් මලේ සුවඳ පොද දැනෙනවා. ඒ මල ඔහු අතෑරලා පලා ගිහින්. ඒ වුණත් ඒ මල ඔහු ළඟට ආපුවාම ඔහු බාරගන්නේ නැහැ. ඔහුට ඒ දුන්න වේදනාවට. අවසානයේදී මේ තරුණිය ආපහු එන්නේ හැම දෙයකින්ම පෙරදිලා සරත් මහත්තයා වෙනුවෙන්. අල්ලපු අත්තත් කැඩුනයින් පස්සේ, පය ගහපු අත්තත් කැඩුනයින් පස්සේ ආයේ පරණ අත්තෙම එල්ලෙනවා තමයි. එයාගේ ඒ කියන්නේ මාලාගේ බලාපොරොත්තුව හොඳට පේන තැනක් තමයි එයා සරත්ව දකින්න ඉස්සෙල්ලා උඩට වෙලා සුදු ඇඳලා තොප්පිය දාලා රැවුලවවාගත් පයිප් ඇතේ තියන් ඉන්න මහා ගාම්භීර නාවික නිලධාරියෙක් විදියට හිතේ මවා ගන්න. ඒ කියන්නේ මේ මිනිහා රජෙක් වගේ ඇති. මම මේ මිනිහට ලං වෙනවා කියලා හිතන් ඉන්නේ. දැන් අපි ඔය රූගත කලේ දෙවුන්දර තියෙන ප්‍රදීපාගාරේ. නමුත් ඇත්තටම චිත්‍රපටයේ නිරූපණය වෙන්නේ ගොඩබිමක තියෙන එකක් විදිහට නෙමෙයි. දෙවුන්දර තියෙන එකට පයින් ඇවිදින් ගොඩ වුණ හැකි. මේකේ නිරූපණය කරන්නේ මූද මැද්දේ ගොඩබිමට එහායින් හැතැම්ම දෙකක් විතර මුහුදට වෙන්න ගල්පරයක තියෙන ප්‍රදීපාගාරයක් හැටියට. ඒ ලයිට් හවුස් එකට වාරකම් කාලෙට යන්න බෑ. ඒ කියන්නේ බෝට්ටු ඒකේ හැපිලා වීසි වෙනවා. එතකොට ඒ මාස 3 කෑම බීම ඔක්කොම අරගෙන තනියම ජීවත් වෙන්න ඕනේ ඒකේ. මේ දැනටත් තියෙන తත්වය. මේකේ ජීවත් උනේ ඒ මිනිහා තට්ට තනියම. ලෝකයාගෙන්ම ඈත් වෙලා. ඔහු පැතූ මේ ආදරේ නොමැතිව ලෝකයාගෙන්ම ඈත් වෙලා ජීවිතේ එපා වෙලා ජරා ජීර්ණ වෙලා ලස්සන කොල්ලෙක් වගේ හිටපු මිනිහා හිඟන්නෙකුටත් වැඩිය අන්ත අසරණ වෙලා මාලා දැන් දකින්නේ නියම ස්වරූපය. ඉතින් එයා කම්පා වෙලා සරත් මහත්තයා කියලා කියනකොටම ඔහු මූණටම දඩස් ගාලා දොර වහනවා. ඉතින් ඒක තමයි මාත් ඒ චිත්‍රපටයේ කැමැතිම තැන. රවින්ද්‍ර රන්දිනී මහත්තයා කියන්නේ. එයාගේ සරත් තීරණේ ලොකු වෙනසක් තියෙන්නේ ලෝකෙට පේන්නත් නෙමෙයිනේ. දැන් පෙලක් මිනිස්සු දුක් විඳින බව පෙන්වනවනේ. අරුවර බීලා වැටිලා ඉන්නේ අර ගෑණි කරපු දේ නිසානේ කියලා එක්තරා අනුකම්පාවකුත් බලාපොරොත්තු වෙනවනේ. අනුකම්පා සහගත අවධානයක්. ඒ වෛරය හරි ඒ ගෑණිට යොමු වෙන්න. මිනිහාගේ යටිහිතේ පරිගැනීමක් එතනින් එනවා. ඊළඟට තමන්ට දඩුවම් කරගන්නවා. ඒක එකක්. ඒකේ තව මානයක් තියෙනවා. බොහෝ දෙනාගේ අනුකම්පාව දිනා ගැනීම. එච්චර රත්තරන් මිනිස්සයාට අර වෙච්ච දේ ගෑණි නිසා ඔය ඔක්කොම ඔය ඇතුලේ තියෙනවා. නමුත් සරත් මහත්තයාගේ චරිතයේ වෙනස තියෙන්නේ ඔහු කිසිම කෙනෙකුට පේන්න නෙවෙයි මේක කරන්නේ. කාගේවත් අනුකම්පාව ගන්න නෙවෙයි. එහෙම නැත්නම් අර ගෑණි කෙරේ ද්වේෂයක් ඇති කරන්න මේ මිනිහට වෙච්ච දේ කියලා තරහෙන් අර ගෑණි දිහා නපුරු විදිහට බලන්න නෙවෙයි. තමන්ගේ දුක තමන්ම දිරවගෙන ඒකෙන් දිය වෙලා මියදෙනකම්ම ඒක තමුන් විඳ ගන්නවා. ඒක හරි දරුණු තද මානසිකත්වයක්. ලෝකෙන්ම ඈත් වෙලා නිතන ඉන්නේ. ඉතින් එතකොට කාටවත් පේන්නේ නැත්තම් කාමරේ වහගෙන ඇඬුවම මං ඇඬුවයි කියලා කවුරුත් දන්නේ නැහනේ. මං හිතන්නේ උන්මාද සිතුවම් තාමත් නිකම් පෙම්වතුන්ගේ තේමා ගීතේ වගේ. පරාජිත පෙම්වතුන්ගේ. අවසාන වශයෙන් ඕවා රූපගත කිරීම කළේ පරාජිත ප්‍රේමයේ වෙනුවෙන් ජීවිතේම විනාශ කරගත්ත මිනිස්සෙක්ගේ తত্ত্বය නිරූපණයට අධ්‍යක්ෂවරයා සියලු ප්‍රයෝග භාවිතා කළා ඉතා හොඳින්. අධ්‍යක්ෂවරයා හැමදාම කිව්වා මේ මිනිස්යාර කූඩාරමේ ජීවත් වෙන කාලේ මිනින්දෝරුවෙක් වගේ හරි පිළිවෙලට හිටපු මිනිහෙක්. පස්සේ ඒකෙම සම්පූර්ණ ප්‍රතිවිරුද්ධ එක තමයි ඔහුට නිර්මාණය කරන්න ඕන උනේ. ප්‍රේමේ නිසා ඇතිවෙන අකුණු පහරින් මිනිස් ජීවිතය ඒ කොනේ ඉඳන් මේ කොනට වැටෙන්න පුළුවන්. ඉතින් ඒක නිරූපණය කරන්න රංගන ශිල්පියාට උපදෙස් දෙන්න ඔහුට ඕනුනේ නැහැ. තෝරාගත්ත ඇඳුම් පැළඳුම් වලින් පවා ඒ වටපිටාව ඔහු නිර්මාණය කළා. දැන් වගේ කලාධ්‍යක්ෂකවරයෙක් ඔහුට අවශ්‍ය උනේ නැහැ.
මොකද ඔහු ඒ තරම් ඒක විෂුවල් දන්නවා. දකිනවා. ඉතින් ඒක එහෙමයි නිර්මාණය වුනේ. මටත් ඉතින් රංගන ශිල්පියෙක් වශයෙන් චරිතයක් තේරුම් අරගෙන කතාව හරහා දිගටම එනකොට ඉබේම පැහැදිලි වෙනවා. නමුත් ඇත්ත වශයෙන්ම උතන හැම පුංචි රූප රාමුවක් හරහාම තියෙන්නේ රංජිත්. එහෙම නැත්නම් අධ්‍යක්ෂකවරයා ඒක දැකපු හැටි තමයි. ගුණදාස කපුගේ මහත්තයාගේ කටහඬෙහි තියෙනවා ප්‍රබල අතිශයින්ම නිවැරදි අහන්න ප්‍රිය ස්වරයක්. ඒ වගේ මේ ස්වරේ තියෙනවා මහා ශෝකී රාවයක්. රංජිත්. මේ අධ්‍යක්ෂකවරයා හොඳ ගීත රචකයෙක්. නමුත් ඔහු මෙතනදී ඒ කාර්ය පවරනවා සුනිල් ආරියරත්නයන්ට. මේ අවිවාහක මහාචාර්යවරයා තරමට ප්‍රේමයේ ලස්සනට ස්පර්ශ කරන කවුරුත් නැන්නේ. අනිත් එක සරත් සංගීත අධ්‍යක්ෂකවරයා. සරත් සහ රංජිත් අතර ඒ වෙද්දි ලොකු සුහද සම්බන්ධකමකුත් තිබුණා. සරතුයි රංජිතුයි ඊටාම හිතවත් හොඳට කිට්ටුවෙන් ආශ්‍රය කරන මිතුරන් දෙදෙනෙක්. ඉතින් ඒ දෙන්නගේ හැඟීමුත් දෙන්නම දන්නවා. ඒ නිසා තමයි මේක මේ තරම් සාර්ථක නිර්මාණයක් වුනේ. හැමදාම පවතින සදාතනික වටිනාකමක් තියෙන නිර්මාණයක් වුනේ රවීන්ද්‍ර රන්දිනිය. මේ රවීන්ද්‍ර රන්දිනිය මේ කරපු ප්‍රකාශය මම ඔහු සමග දුරකථන මාර්ගයෙන් සම්බන්ධ වෙලා සජීවීව පටිගත කරලා තමයි මේ කෘතිය රචනා කරද්දී යොදාගත්තේ. ගීතයේ උන්මාද සිතුවම් මැවි බිඳේ ගේයපද මහාචාර්ය සුනිල් ආරියරත්න, සංගීතයේ සරත් දසනායක, ගායනය ගුණදාස කපුගේ, රංගනය රවීන්ද්‍ර රන්දිනිය සහ මාලනී ෆොන්සේකා. චිත්‍රපටය එක්ටැම්ගේ තිරගත වර්ෂය 1980. අධ්‍යක්ෂණය හර්බර්ට් රංජිත් පීරිස්, නිෂ්පාදනය වෝල්ට ප්‍රනාන්දු, තිර රචනය හර්බර්ට් රංජිත් පීරිස්, කතාව හා දෙබස් හර්බර්ට් රංජිත් පීරිස්, කැමරාකරණය ඩොනල්ඩ් කරුණාරත්න, සංස්කරණය ස්ටැන්ලි ද අල්විස්, චිත්‍රපට සංගීතය සරත් දසනායක.